නම ලක්ෂී. මගේ ජීවිතය කියන්නේ පාලමක් වගේ. ඒ පාලමේ එක පැත්තක මම, අනිත් පැත්තේ මගේ මහත්තයා. එයා ඉන්නේ ඩුබායි වල. ඒ හෝටලයක වැඩ. මගේ මහත්තයා විහඟ. ගෙදර එන්නේ අවුරුද්දකට එකපාරයි. දෙසැම්බර් මාසේ නිවාඩුවට ඇවිත් මාසයක් විතර ඉඳලා ආයෙත් යනවා. ඉතින් ඒ මාසය කියන්නේ මගේ ජීවිතේට ලැබෙන සැනසෙල්ල. මට ඉන්නේ පුංචි පුතෙක් විතරයි. එයා ඉස්කෝලේ යනවා. තව දරුවෙක් හදාගන්න උවමනා මට තිබුණත් ඉතින් මහත්තයා නැති නිසා කරගන්න විදිහක් නෑ. මොකද ඉතින් හොලකින් ළමයි හැදෙන්නේ නෑනේ. මේ පාළු ජීවිතය ඇතුලේ මම හිර වෙලා ඉන්නවා. මගේ තරුණකම, මගේ ආශාව හැමදේම මගෙන් ඈතට යනවා වගේ දැනෙනවා. මගේ ඇඟ ගැන කියනවා නම් මට තියෙන්නේ හොඳ ලස්සන ඇඟක්, හොඳට පිරුණු එකක්. මම ගොඩාක් කෙට්ටු නෑ. ඒක මටම දැනෙන දෙයක්. දවසින් දවස පාළුවෙන් හිර වෙද්දි මගේ හිතේ ආශාවන් දළු වෙනවා. ඒත් ඒවට නවාතැන් දෙන්න විදිහක් නෑ. විහඟ ආයෙත් එනකන් මම බලන් ඉන්නේ දින ගණන් කරමින්. ඒ මාසය ඇතුලේ අපි දෙන්නටම දැනෙන හැඟීම් වලින් මම පෝෂණය වෙනවා. දවසක් මම ගෙදර අස්කර කර හිටියා. විහඟ ලංකාවට එන ළඟ නිසා. එයා එන්න කලින් ගෙවල් හොඳට අස් කරලා ලස්සනට තියෙන්න ඕන නිසා මම හැමතැනම අස් කරමින් හිටියා. එදා මම ඇඳගෙන හිටියේ කොට ගවුමක්. ගෙදර කවුරුත් නැති නිසා මම ඇඳුම් ගැන වැඩි හිතන්නේ නෑ. මම ඇඳන් හිටියෙත් ඒ ගවුම විතරයි. උදේ නැගිටපු ගමන්ම නිසා යට ඇඳුම් නෑ. පුතත් ඉස්කෝලේ ගිහින් නිසා ගෙදර කවුරුත් නෑනේ. තනියම වැඩ කරද්දි ටිකක් නිදහසේ ඉන්න ලැබෙන එක මට සැනසීමක්. මම සාලේ බිත්ති පිහදා පුටුවක් උඩට නැගලා වැඩ කර හිටියා. මගේ කොට ගවුම මගේ දණහිසෙන් ටිකක් උඩට වෙන්න ඉස්සරහට තිබුණා. දාඩියේ දාලා තිබුණ නිසා ඇඟට ඇලිලා. ඒත් මට ඒ ගැන වැඩි තැකීමක් තිබුණේ නෑ. ඒත් එක්කම මහත්තයාගේ අයියා සහන් ගෙදරට ආවා. එයා තාම මැරිකලා නෑ. අම්මලත් එක්ක තමයි ඉන්නේ. එයාලගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙදර කිට්ටුවමයි. අම්මා කෑම වගේක් හදලා ඒක මට දීලා යන්න එයා ඇවිත් තිබුණේ. මම අස්කර කර ඉන්නකොට එයා ඇවිත් එතන තිබුණ සෝෆා එකේ වාඩි වුණා. මම පුටුවට නැගගෙන වැඩ. මගේ කකුල් දෙකත් හොන්ච පේනවා. මටත් විහක නැති නිසා ගොඩාක් අමාරුවෙන් හිටියේ. ඒ පාළුව නිසාමද මන්දා මම ටිකක් හොඳට පේන්න වගේ කකුල් දෙකත් උඩ දාගෙනම වැඩ කළා. සහන් අයියා මගේ දිහා බලාගෙන මගේ ඇඟේ එහාට එයාගේ ඇස් යන්නේ නෑ කියලා මට හොඳටම දැනුණා. එයා කෑමක මේසේ උඩින් තියලා සෝෆා එකේ හොඳට වාඩි වෙලා මගේ දිහාම බලන් හිටියා. මට පොඩි ලැජ්ජාවක් වගේ දැනුණා. මම ඒක එළියට පෙන්නුවේ නෑ. අයියයි මෙහෙම බලන් ඉන්නේ කියලා මට හිතුණා. මොකද ලක්ෂි ලොකු යුද්ධයක්ද? මහත්තයා එනවා කිව්වම ඕනාවටත් වඩා වැඩ කරනවා වගේ. සහන් අයියා කිව්ව පොඩි හිනාවක් දාගෙන. එයාගේ හදේ තිබුණේ
මට අලුත් අරුතක්. අයියට පිස්සුද? අස්කරලා අස්සෙන්ට තියන්න එපේ. මහත්තය ආවම සතුට වෙන්නත් එක්ක. මම උදේ ඉඳන්ම කිව්වේ ටිකක් ඉහෙදුවට වගේ. මම වැඩ කර කර ඉන්නකොට මට ඕන වුණා උඩ තිබුණු බල්බ් එකක් මාරු කරගන්න. ඒ කුස වැඩි පුටු උඩට නැංගත් මන්දේ අතක අල්ලගන්න බෑ. අයියේ මේක අල්ලගන්න උදව් කරන්න පුළුවන්ද? මම ඇහුවේ මගේ ඇඟක් ටිකක් වකුඩු කරලා උඩ බල්බ් එක දිහා බලන ගමන්. මට ඒ වෙලාවේ මතක් වුණේ නෑ මගේ ඇඳුම ගැන. සහන් අයියා හිමින් සෝෆා එකෙන් නැගිටලා මගේ ළඟට ආවා. බල්බ් එකක්ද මාරු කරන්න ඕනේ. මගේ කකුල් දෙකේ මඩ මම ඔයාව වඩා ගන්නවා. ඔයා බල්බ් එක මාරු කරන්න. එයා එහෙම කිව්වේ මගේ දිහා බලාගෙන. එයාගේ ඇස්වල තිබුණේ වෙනදා නැති දීප්තියක්. මට පොඩි ගැස්මක් ආවා. මාව වඩා ගන්නවද මේ කොටගවුම පිටි? නෑ අයියේ එපා. මම කොහොම හරි කරගන්න. මම කිව්වේ ටිකක් නසල්සල් වෙලා. මගේ කම්බුල් රතු වෙන්නේ නැති. අනේ මොකක්ද ලක්ෂි ඔයා මේ කියන්නේ? මම ඔයාගේ අයියා වගේනේ. මොකුත් හිතන්න එපා. එයා මගේ ළඟටම ආවා. උඩ බලන්න එපා හොඳද? මම කිව්ව පුළුවන් තරම් මගේ කම පහළට අදින්න උත්සාහ කරමි. මට මතක් වුණා මම යට ඇඳුමක් ඇඳර නෑ කියලා. මේ වචන ටික කිව්වත් මගේ ඇතුලෙන් දැනුනේ පුදුම දෙයක්. පොඩි පියක් ඒත් එක්කම පොඩි කුතුහලයක්. මම මේක නතර කරන්න ඕනේද? නැත්නම් මේක වෙන්න දෙන්නද? සහන් අයියේ කිසිම දෙයක් නොකිව්වට එයාගේ ඇස් මගේ දිහාමයි තිබුණේ. එයා මාව ඉස්සුවා. මගේ ඉනෙන් අල්ලලා එයා මාව උස්සද්දි මගේ කොටකවම යටින් ඔක්කොම උඩට ඉස්සුණා. දැන් ඔක්කොම එළියේ. මගේ ඇස් දෙක විශාල වුණා. මගේ කකුල් දෙක එයාගේ ඉන දෙපැත්තෙන් එල්ලෙද්දි මගේ මුල් ඇඟම එයාට දැනෙන්න ඇති. මට දැනුණා එයාගේ අත්වල උණුසුම, එයාගේ ඇඟේ සුවඳ. මගේ හුස්ම ටිකක් වේගවත් වුණා. මම ගණන් නොගෙන මගේ මට බල්බ් එක මාරු කරන්න ගත්තා. මගේ හිතේ තිබුණේ පුදුම අවුලක්. මම මේ මොනවද කරන්නේ? ඒත් එක නතර කරන්න මට හිතුනේ නෑ. සහන් අයියා පහළට වෙලා හොඳ සැපක් ගන්නවා වගේ මට දැනුණා. එයා මගේ ඇඟට වඩා හොඳට ගෑවිලා හිටියා. මගේ මුළු පිටම එයාගේ පපුවට තද වෙලා. මට ඇහුණා එයාගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා වගේ. මගේ ඇඟට දැනුනේ පුදුම උණුසුමක්. ඒක බියක්ද ආශාවක්ද කියලා මට තේරුනේ නෑ. බල්බ් එක මාරු කර ඉවර වෙද්දි මම හෙමින් පහළට එන්න හැදුවා. දැන් හරි අයියේ පිමින් තියන්න මම කීවා. එයා මා පහළට කළා. ඒත් එහෙම මම සෝෆා එකට වැටුණා. මගේ කවුම කරේ. දැන් මගේ කකුල් දෙක හොඳටම පළල් වෙලා. මගේ අත් දෙක සෝෆා එකේ පිටිපස්සට ගිහින් තිබුණා. හිතා ගන්න පුළුවන් සහන් අයියට කොහොමද දැනෙන්නේ නැතිද කියලා. මම ඇස් වහගත්තා. මම හෙමින් ඇස් වැල බැලුවා. සහන් අයියා මගේ දිහා බලාගෙන හිටියා. එයාගේ ඇස්වල තිබුණේ දැවිල්ලක්. මගේ මුහුණ රතු වෙන්නේ නැති. මට දැනුණා
මගේ හදවත වේගයෙන් ගැහෙනවා. මම හෙමින් නැගිට්ටා. මගේ කකුල් දෙක ඈත් කරගෙනමයි මම නැගිට්ටේ. මම ඉක්මනට ගවුම පහළට ඇත්තා. සහන් අයියා ඒ දිහාම බලාගෙන එයාගේ ඇස්වල තිබුණේ ආශාවක්. මම ඉක්මනට හැරිලා මගේ වැඩේ ටිකටම කරගෙන ගියා. එයා කිසිම දෙයක් නොකිය ගෙදර ගියා. ඒත් එයාගේ ඇස්වල තිබුණ දේ මගේ හිතේ තදින්ම කාලා තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ සහන් අයියා නිතර අපේ ගෙදර එන්න පටන් ගත්තා. එයා ගෙනාපු කෑමික විතරක් නෙවෙයි වෙනත් දේවල් අහන්න, උදව් කරන්න, නැත්නම් නිකම්ම කතා කරන්න. මම වැඩ කරද්දි එයා ඇවිත් සෝෆා එකේ වාඩි වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. මම වැඩ කරනවා. එයා මගේ දිහා බලාගෙන අපේ ඇස් නිතරම ගැටුණා. ඒ ගැටීම් වල තිබුණේ අලුත් අරුතක්. කලින් තිබුණ සහෝදර සම්බන්ධයට එහා ගිය දෙයක්. දවසක් එයා ආවේ වතුර බිල ගෙවන්න ඕනි කියලා කියමින්. මම සාමාන්‍යයෙන් අපේ බිලත් අයියට දෙනවා එකවර ගෙවලා එන්න කියලා. අයියේ යනවා නම් මමත් එන්නම්. එළවලු ටිකක් ගන්න තියෙනවා කිව්වා. මම ඔයාව දාලා යන්නම්. එයා කිව්වා. මම ලෑස්ති වෙලා එළියට ගියා. එයාගේ බයික් එකේ පිටිපස්සේ යනකොට මම එයාගේ ඉනෙන් අල්ල ගත්තා. එයාගේ ඇඟ මට දැනුණා. මගේ ඇත්තලින් එයාගේ බඩවටේ තදින් අල්ලන් හිටියා. මම එයාට ටිකක් ලං වුණා. මට දැනුණා එයාගේ ඇඟට වෙවුලීමක් එනවා වගේ. මමත් එයාට තවත් ලං වුණා. මගේ පපුව එයාගේ පිටට හොඳටම තද වුණා. කඩේට ගිහින් එළවලු අරගෙන ආයෙත් ගෙදර එද්දි එයා හෙමින් බයික් එක පැදෙව්වා. මේ සමීපේ මට ගොඩාක් කාලෙකින් නොලැබුණු දෙයක්. මගේ හදවත වේගයෙන් ගැහුණා. මේක වැරදි කියලා මට හිතුණත් මට මේකෙන් ඈත් වෙන්න හිතුනේ නෑ. අපි ගෙදර ආවා. එයා බයික් එක නවත්තලා බැස්සා. මමත් හෙමින් බැස්සා. එයා හැල මගේ දිහා බැලුවා. අපේ ඇස් එකට ගැටුණා. ඒ බැල්ම තිබුණේ අපේ හිතේ තියෙන හැමදේම. අපේ ආශාවත්, අපේ පාළුව. එයා මගේ ළඟටම ආවා. මගේ අතින් අල්ලලා "රක්ෂි" කියලා මෙවිනවා. එයාගේ අතේ තිබුණ උණුසුම මගේ ඇඟ පුරාම පැතිර ගියා. මම හෙමින් එයාට ලං වුණා. මගේ හදවත ගැහෙන්නේ කවදාවත් නැති විදියට. එයාගේ මුහුණ මගේ මුහුණට ලං වුණා. මම ඇස් වහගත්තා. මට දැනුණා එයාගේ උණුසුම් හුස්ම මගේ මත වැටෙනවා. "අම්මා ආවද?" පුතාගේ හඬ අපේ පිටුපසින් ඇසුණා. පුතා ඉස්කෝලේ ඇවිත්. අපි දෙන්න එකවරම ගැසිලා ඇතුණා. සහන් අයියා ඉක්මනට එතනින් ගියා. මම පුතා ළඟට ගිහින් ඔළුවට කෑවා. මගේ හිතේ තිබුණ පුදුම අවුලක්, බියක්, ලැජ්ජාවක්. ඒත් එක්කම නොලැබුණ දෙයක් ගැන තිබුණ ආශාවක්. එදා රෑ මට නින්ද ගියේ නෑ. සහන් අයියාගේ ඇස්, එයාගේ හුස්ම, හැමදේම මගේ හිතේ තවුම්කාර දුන්නා. මගේ මහත්තයාට මම මේ කරන දේ සාධාරණද? මම එයාට ද්‍රෝහි වෙනවද? ඒත් මට මේ තනිකම දරා ගන්න බෑ. මගේ ඇතුලේ තියෙන ආශාවත් මාව පිස්සු වටනවා.
සහන් අයියටත් මගේ වගේම හැඟීමක් තියෙනවා. මේක වැරදි කියලා තැනදැනත් මගේ හිතට තැනුනේ මේකින් ඈත් වෙන්න අමාරුයි කියලයි. ඒත් මම තදින්ම හිතාගත්තා මා මගේ මහත්තයට වැරැද්දක් කරන්නේ නෑ කියන එක. එදායින් පස්සේ මම අයියව මග ඇරියා. කවදාවත් ඔහු හමුවට ගියේ නෑ.